Hi, welcome to our YouTube channel. ඉතින් මේක traveling vlog එකක් නන් නෙවෙයි. මේ දවස්වල ඉතින් පොඩක් travel කරන්න බැහැනේ. අපේ රටේ පවතින ප්‍රශ්නත් එක්ක අපිට පොඩක් travel කරන්න බෑ. ඉතින් මේ දවස්වල අපි ගෙදර ඉන්නේ. ඉතින් මං හිතුවා දැන් 2026 පටන් ගන්නත් ළඟයි. ඉතින් මං හිතුවා නිකන් ඉන්න එකේ පොඩි හෑන්ඩ් වර්ක් එකක් කරන්න. ඉතින් ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම ලස්සන මලක් ඉන්ටර්නෙට් එකකින් සර්ච් කරලා අරගෙන අමුරෙද්දක් අරගෙන ඒක කපලා මේ ලස්සන පේන්ටින් එක කරන්නේ කුෂන් කවර වගේකට. අපේ ගෙදර තියෙන කුෂන් ටිකට තමයි මම මේ කවර්ස් ටික හදන්නේ. ඉතින් ඔයගොල්ලන්ත් බලන්න බලලා අයිඩියා එකක් ගන්න. මං හිතන්නේ ගෑල් ළමෙක් වුණාම හැමදේම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ගෙදර තියෙන දෙයක් වුණත් තනියම කරගන්න, උයන්න කරන්න හැමදේම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම ඉස්සරේ ඉස්කෝලේ යන කාලේ පේන්ටින්ස් හරි ආසාවෙන් කළා. දැන් මං හිතන්නේ හුඟ කාලයකට පස්සේ, ඒ කියන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ මම මේ පේන්ටින් එකක් කරනවාමයි. ඉතින් මේ කුෂන්ස් ටික මහන්නේ අපේ අම්මා. මං ඉතින් පේන්ටින් ලස්සන ආර්ට් එකක් අරගෙන ඒක මේ පේන්ට් කරනවා. ඉතින් මම හිතනවා ඔයගලන්ටත් මේකේ මොන හරි දෙයක් ගන්න පුළුවන් කියලා. ඔයගලුනුත් බලන්න සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයගලන්ටත් පුළුවන් මේ වගේ ලස්සන පේන්ටින් එකක් කරන්න. ඉතින් මේක කුෂන්ස් වලට පුළුවන්, පිලෝ කේසස් වලට පුළුවන්. අපිට ටිකක් ලොකුවට කපාගෙන මේ වගේ මේක ටිකක් ලොකු කරලා අපිට මේවා කැම මේස රෙදි වලට ගන්න පුළුවන්. ඉතින් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා කරගන්න අපිට පුළුවන්. ඉතින් ඇත්තටම මම මේකත් එක්ක ටේබල් ක්ලෝත් එකකුත් හදන්න හිතාගෙන ඉන්නවා. බලමු. මම ඒකත් අරගෙන එන්නම් ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. පේන්ටින් එකටම යූස් කරන්නේ ෆැබ්‍රික් පේන්ට්ස් 3යි. ඩාර්ක් ග්‍රීන් එකයි, රෙඩ් එකයි සහ යෙලෝ එකයි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ කලර්ස් වලින් ෂේඩ්ස් හදාගන්න. ඒ කියන්නේ දැන් අපි රතු පාටින් දැන් මම මේ අඳින්නේ රතු පාට බෝඩ් එකක්. දැන් රතු පාට බෝඩ් එක ඇඳලා ආපහු ඒකටම චුට්ටක් යෙලෝ දාලා ඔරෙන්ජ් කලර් එකත් හදාගෙන ෂේඩ් කරගන්නවා. ඊට පස්සේ ඒ කියන්නේ අපේ රතු පාට පින්සලේ චුට්ටක් තියෙද්දි ඒ කියන්නේ ගොඩක් තියෙන්න බෑ. ඊට පස්සේ yellow කලර් එක අරගෙන yellow කලර් එකකින් පොඩ්ඩක් උඩින් නිකන් shades දෙක තුනක් අඳිනවා. ඊරි වගේ අඳහම මෙන්න මම ඔය කලින් කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි එන්නේ. ඔය දැන් මම කරන්නේ ඒ විදිහටයි. yellow කලර් එකත් එක්ක mix කරාම red, yellow සහ orange ඔයගලන්ට shades හදාගන්න පුළුවන්.
ඉතින් ගොඩක් කලර්ස් ඕනේ නැහැ. ගෙදර තියෙන එකෙන් මම නම් මේකේ මේ කලර්ස් තුන අරගත්තා. ඔයගලන්ට තියෙන කලර්ස් වලින් ෂේඩ්ස් හදාගෙන මේ කලර් කම්බිනේෂන් එකක් කරගන්න පුළුවන්. කියන්නේ ඔයගලන්ට දැන් මේකට තව වයිට් වගේ තිබුණා මගේ ළඟ වයිට් නැහැ. වයිට් වගේ තිබුණා නම් තව චුට්ටක් මේක අපිට ලයිට් කර වයිට් උත් මික්ස් කරලා කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ මල මේක තමයි ෆයිනල් ලුක් එක. සම්පූර්ණ කුෂන් එකක් හදලා මහලා මම ඔයගලන්ට ඒකේ ෆොටෝ එකක් දාන්නම් මේ වීඩියෝ එකේ අන්තිමටම. මේ තියෙන්නේ මං දැන් කරපු ඩිසයින් එකම තමයි. මේක තමයි ඉස්සල්ලාම කළේ. ඊට පස්සේ තමයි මම මෙන්න මේ තනිමලේ ඩිසයින් එක කළේ. ඉතින් මම මේ තුන එක සෙට් එකකටයි අර තුන එක සෙට් එකකටයි තමයි කළේ. කොහොම හරි ඉතින් ඔක්කොම ඉවර වෙලා කුෂන්ස් ටිකට දැම්මට පස්සේ මෙන්න මේ වගේ තමයි ලුක් එක එන්නේ. හරිම ලස්සනයි. ඉතින් ඔයගලන්ටම කියලා කරගන්න පුළුවන් හරිම සිම්පල්. ඉතින් ඔයගොල්ලොත් කරලා බලන්න. එහෙනම් ගිහින් එන්නම් බයි.